ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා My Diaries YouTube channel එකට. ඔන්න අද මම අරගෙන ආපු වීඩියෝ එක ටිකක් විශේෂිත වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් තියෙන්නේ අපේ අයියට අම්මයි මයි එකතු වෙලා walking path එකක් හදනවා. මොකක්ද මේ කරන්න යන්නේ? එයා ස්නායු ආබාධයක් තියෙන කෙනෙක්. ස්නායු ආබාධයක් කෙනෙක් කුඩා මොළයට හානි වෙලා තියෙනවා. ඒ හානි වීමත් එක්ක ඉතින් එයාට ඇවිදින්න අමාරුයි. එයාගේ බැලන්ස් එක අඩුයි. එයා ඇවිදින්නේ කරන්නේ වීල් චෙයාර් එකේ එහෙම නැත්නම් වෝකර් එක පාවිච්චි කරනවා. ඉතින් අපි එයාව ඇවිද්දවන්න හදලා තියෙනවා walking path එකක්. ඇත්තට මේ walking path එක හදලා තියෙන්නේ බට පාවිච්චි කරලා. මේක අපි නෙමෙයි හැදුවේ. මේකට වෙනම ඔය වැල්ඩින් වැඩ කරන අංකල් කෙනෙක්ව ගෙන්නලා එයා තමයි මේක හදලා දුන්නේ. පොළොට කොන්ක්‍රීට් දාලා මේ කණු ඉඳලා එහෙම මේක හැදුවා. ඒකට හේතුව තමයි එයාගේ ශරීරයේ ප්‍රමාණයත් එක්ක එයාට ඇවිදිද්දී මේ walking path එක හරහා පහසුවෙන් හිර මෙහෙට ඇවිදින්න පුළුවන් වෙන්න ඕන. මොකද ඕක කඩලා ගියොත් එහෙම එයා බිම වැටෙනවානේ. ඒක නිසා ඉතින් ඒ ආකාරයට ටික ප්‍රමිතියෙන් යුක්තව තමයි අපි ඒක හදාගත්තේ. ඉතින් මේ walking path එකේ පොළවට තියෙන්නේ නිකම්ම මැටි පොළවක්. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එයාගේ යටිපතුල් වලට උත්තේජනයක් දෙන්නත් එක්ක ටිකක් පොළව රළු විදියට සකස් කරගන්න ඕන කියලා. මොකද ගේ ඇතුළේදී කොන්ක්‍රීට් මේ කියන්නේ සිමෙන්ති පොළවේ ඇවිදින්නේ පොඩක් අර ගල් පෑගෙන ගතිය එහෙම අඩුයි. ඉතින් එයාගේ ස්නායු උද්දීපනයේට ඒක හොඳයි කියලා අපිට කිව්වා පුළුවන් නම් ටිකක් රළු පොළවක් සකස් කරලා දෙන්න කියලා. තුවාල වෙන්නේ නැති නමුත් ටිකක් රළු පොළවක්. ඉතින් ඒක නිසා අපි මේ පොළවට කැටගල් දාන්න හදන්නේ. මෙටල්ස් දාලා ටික වැලි ටිකක් එහෙම දාලා පොඩ්ඩක් පොළව රළු කරලා දෙන්න තමයි හදන්නේ. ඉතින් ඒකට ගෙදර අර උඩු තට්ටුව වැඩි ඉවර වෙනකොට ඉතුරු වෙලා තිබුණා මෙටල්ස් වගේක්. අපි මේ මෙටල්ස් ටික දාගෙන walking path එක හදනවා. මම ගෙනත් දානවා. අම්මා කකුලෙන් ඒ ටික තුනී කරනවා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගේන්න. ඇත්තට මේ වගේ ස්නායු ආබාධයක් සහිත කෙනෙක් ඉන්නවා නම් හරි කවුරු හරි ස්නායු ආබාධ තත්ත්වයක් ඇති වුණොත් එහෙම එයාව රිකවරි කරන එකේ කොහොමද වෙන්නේ කියලා. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීමක් ගැන. ඇත්තටම අයියට ස්නායු ප්‍රශ්නය ඇවිල්ලා එයා අපි ස්පිතාලෙන් අරන් එනකොට එයාගේ ඇඟේ යූරින් එයා පාස් කරගන්නවා. ඒකට හේතුව තමයි මාස ගාණක් යට කැතීටර්ස් දාලා තිබුණා. සහ යට පැම්පර්ස් ඇඳුවේ. මොකද එයාගේ ශරීර ප්‍රමාණය ටිකක් ලොකුයි. එයා ගොඩක් මහත් වුණා. එකක් අපි එයා හොඳ වෙන්න ඉතින් අසනීප වුණාම එහෙමනේ අපි කෑම ගොඩක් ගිහින් දෙනවා. සහ එයා ගෙනියන එක හැම එකම කනවා. වටපිටාවේ අය දුන්නත් එයා ඒවත් කෑවා. ඒ නිසා ගොඩක් බර වෙලා දුන්නා. මට මතක හැටියට කිලෝ 70 ගාණක් විතර තිබුණා එනකොට. ගෙදර අරන් එනකොට. ඉතින් මටයි අම්මටයි හරිම අමාරුයි එයාව ආම්බාම් කරගන්න. ඒකට මූලික හේතුව එයාගේ ශරීර ප්‍රමාණය වැඩිවීම සහ යටියක් උස මහතයිත් ඉතින් ඒ කාරණා එක්ක. ඉතින් ඔය ඒවත් එක කොහොමද මෙයා මේ ගමන එක්කගෙන ආවේ අම්මා. විශේෂයෙන්ම ගොඩක් මහන්සි වුණේ මගේ අම්මා. ඉතින් අපි බලමු එක කොහොමද උනේ කියලා. මුල් දවස්වල යාට දාලා තිබුණේ කැතීටර්ස්. ඊට පස්සේ අපි ගෙදර ගෙනාවා පස්සේ යූරින් පාස් වෙන්නෙත් නැහැ. මොකද හේතුව යාට කැතීටර්ස් නැති නිසා. ඊට පස්සේ ටික අර යූරිනේට් බොටල් එකක් ගෙදර ගෙනත් තියලා යාට පුරුදු කරා ඒකට යූරින් පාස් කරන්න උත්සාහයෙන්. ඊට පස්සේ කාලයක් යනකොට එයා ටික ඒකට පුරුදු වුණා. ඊට පස්සේ টয়ලට් යන ඒවා ඒ ඔක්කොම අස්කරේ අපි අම්මා එතනට දාලා අම්මා මොන හරි භාජනයක් හරි එයාට කොමඩ් එකක් හදලා දීලා තිබුණා. ඒ කොමඩ් එකට එයා මේ টয়ලට්ස් යනවා. අපි තමයි වස් කරන්නේ. එයා වීල් චෙයාර් එකේම තමයි හිටියේ. ඊට පස්සේ තවත් මෙයාගේ මේ බර වැඩි වෙන ප්‍රශ්න සහ දිගටම තිබුණා. ඊට පස්සේ අම්මා තමයි බත් කැව්වේ. වතුර එක පවා අම්මා පොවන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ මං කිව්වා ඔක හරියන්නේ නැහැ. අපි මෙයාට පොඩ මේ වැඩ ටික පුරුදු කරන්න ඕන කියලා. ඊට පස්සේ අපි කරපු වැඩේ ගෙනල්ලා එයාට කෑම කන එක මුලින්ම හදාගත්තා. ඒක අපි කරේ. දැන් එයා කන්න බෑනේ. එයාගේ අත වේවුලන නිසා කෑම විසික් වෙනවා. ඒතකොට අපි කරේ ටිකක් ලොකු බේසමක් වගේ එකකට එයාගේ බත් පිඟාන තියලා දෙනවා. ඒතකොට එයා කරන්නේ බත් පිඟාන කනවා වටේට විසිරෙනවා. විසිරුණාට ඒක අර මේ මොකද්ද මේ වැකට තමයි වැටෙන්නේ. ලොකු බේසමට තමයි වැටෙන්නේ. අර එයාට බෑ මොකක් හරි එකක් අරගෙන එකපාරට කටට ලං කරලා කටට දාගන්න බැරි තත්ත්වයක් තමයි එනකොට තිබ්බේ. ඊට පස්සේ කාලයක් තිස්සේ එයා ටික කන්න තනියම කන්න මුලින්ම විසික් කර කන්න පටන් ගත්තා. නමුත් කාලයක් තිස්සේ ඒක පුරුදු වුණායින් පස්සේ දැන් එයාට කිසිම කරදරයක් නැතුව සාමාන්‍ය ප්‍රමාණය පිඟානක් දුන්නාම ඒකෙන් කන්න පුළුවන්. බත් එළියට වැටෙන්නේ නැති වෙන්න. වතුර බොන්නත් එහෙමයි.
පොඩි ප්‍රමාණයේ භාජනයකට වතුර දෙනවා අඩුවක් තියෙන ප්ලාස්ටික් එකකට. එතකොට එයා හිමින් වතුර බොන්න පුරුදු වුණා. ඔය විදියට දැන් එයාට වතුර බොන්න පුළුවන්. ඊට පස්සේ අපි එයාට පුරුදු කරා ගෙදර කවුරුත් නැති වෙලාවකට උනත් එයාට වතුර බොන්න ඕනොත් එයාට අපේ ටැප් එක ගාවට නැත්නම් සින්ක් එක ගාවට ගිහිල්ලා වීල් චෙයාර් එකකින් හරි වෝකර් එකකින් හරි එයාට පුළුවන් බිත්තියට හේතු වෙලා එතනම පිඟන් සහ මේ කෝප්ප එල්ලලා තියෙන්නේ. පිඟන් තියෙන්නේ. එතනින් කෝප්පයක් අරගෙන ටැප් එක ඇරලා ඒකට වතුර අරගෙන බොන්න. ඉතින් ඇත්තටම අපි කවුරුත් හිටියේ නැතුණත් එයාට වතුර තිබ්බා වුණාම එයාට ගිහලා වතුර බොන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා. ඒ වගේම එයාට පුළුවන් වීල් චෙයාර් එකකින් ගිහිල්ලා කාපු පිඟාන හොදලා එතන පිඟාන රාකේ පිඟාන නවන්න. ඉතින් ඒ වැඩ කටයුතු අපි කවුරුත් එයාට කරලා දෙන්නේ නැහැ. එයාට බත් එක බෙදලා ගෙනත් තිබ්බහම අපි කියනවා බත් එක බෙදලා තියලා පොඩි ඇවිල්ලා කන්න කියලා. එතකොට එයා වෝකරකින් හරි වීල් චෙයාර් එකකින් හරි එනවා. වෝකර් එකෙන් එනවා නම් එතන පුටුවක් තියලා තියන්න ඕනේ. එයාට වාඩි වෙලා තමයි පිඟාන අරගෙන කන්නේ. කාලා ඊට පස්සේ එයා පිඟාන අරන් ගිහලා හොදලා ඔක්කොම කරලා මේවැකින් වනලා තියෙනවා. ඊට පස්සේ අපිට තව වෙනස් කරන්න ඕන දෙයක් තිබුණා එයාගේ බාත්රූම් ප්‍රශ්නේ. මොකද එයා පුරුදු වෙලා හිටියේ කොමඩ් වීල්චෙයාර් කොමඩ් එකකට. ඉතින් ඒක කවුරු හරි නිතරම ඉන්න බෑ ගස් කරන්න. ඊට පස්සේ අපි මේ වගේම බට ගැහුවා අපේ බාත්රූම් එකේ. ඒක ටිකක් වියදම නම් ටිකක් ගියා. නමුත් වියදම ගියාට අපිට එයාගේ ෆන්ක්ෂනල් ලෙවල් එක වැඩි කරගන්න පුළුවන් වුණා. දැන් එයා කිසිම කරදරයක් නැතුව තනියම ගිහලා එයාට ටොයිලට් යන්න ඕන නම් එයා තනියම ගිහලා අල්ලගෙන ගිහිල්ලා කොමඩ් එක පාවිච්චි කරනවා. කොමඩ් එක පාවිච්චි කරලා එයා කොමඩ් එක පිරිසිදු කරන්න වගේ මෙයාව පිරිසිදු කරගන්නත් එයා ඉගෙනගෙන තියෙනවා. බිඩේ ෂවර් එක පාවිච්චි කරන්නේ ඔක්කොම එයාට පුළුවන්. එයා ඒව හිමින් කරගෙන එයාට හැබැයි කාලය යනවා හිමින් කරන්න. නමුත් එයාට කරගන්න පුළුවන්. එයා ඒ වැඩ ටික කරගෙන ඊට පස්සේ කරන්නේ මේ බාත්රූම් එකෙන් එනවා. ඊළඟට අපි යාට පුඩුවක් තියලා දුන්න බාත්රූම් එකේ. ඒකට හේතුව තමා නාන්න. මොකද ඇඟේ සබන් ගා ගන්න ඒවා එහෙම හිටගෙන කරන්න අමාරුයි බැලන්ස් නැහැනේ. ඒතර එයා කරන්නේ පුටුවෙන් ගිහින් වාඩි වෙලා වොෂ් දාගන්න එක. ඊට පස්සේ එයාට පුළුවන් ෂවර් එක පාවිච්චි කරන්න. ඒ වගේම එයාගේ සබන් ගා ගන්න ඇඟ අතුල්ල ගන්න ඒවා. මුල් කාලේ අපි අවුරුදු 2-3ක්ම අපි තමයි ඒවා කරේ. හැබැයි ඒවා කරන අතරේ ටික ටික එයාට සබන් ගා ගන්න පුරුදු කරා. අපි පිටේ එහෙම සබන් ගන්නවා. එයාගේ කකුල් ඇඟපතේ මූණේ ඒවා එයා තනියම ගා ගන්නවා. දැන් ඇත්තට මෙයා තනියම එයාගේ වැඩ ටික ඔක්කොම කරගන්නවා. අපිට කිසිම කරදරයක් නැහැ. ඊට පස්සේ එයාගේ රෙදි ගන්න එක උනත් එයා කැන්දේ ඉඳන් කබඩ් එක ඇරලා රෙදි ගන්න පුළුවන් විදිහට එයාගේ රෙදි තියලා තියෙන යට ගන්න පුළුවන් ප්‍රමාණය උසකින්. එතකොට එයා කබඩ් එක ඇරලා රෙදි ටික අරගෙන බාත්රූම් එකට යනවා. හැබැයි සමහරවිට හරිම කම්මැලි. ඒ කියන්නේ ඉතින් සමහරවිට රෙදි ගෙනියන්නේ නැහැ. එතකොට අපි ගෙනිහින් දෙන්න ඕනේ. ඒ වුණාට අපි ඒ වෙලාවට බනින්නේ නැහැ. හැබැයි කියන්නේ ඔයා ඔහොම කළා හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් ඔයාගේ වැඩ ටික කරගන්න ඕන. මේක ඔයාගේ හොඳට කරන්න. එහෙම කියලා ඉතින් කියනවා අපි. කියලා බනින්නේ නැහැ අතටම. හැබැයි එයාගේ රෙදි මාරු කරගත්තා. ඊපස්සේ කියන්නේ වොෂ් දාලා එයාගේ දැන් කිලිටු රෙදි තියෙනවනේ. එයා ඒ ටික අරගෙන ඇවිල්ලා හදලා තියෙනවා මේව එක. මේ වොෂින් මැෂින් එකට යාට දාන්න පුළුවන් විදිහට තමයි ඒක තියලා තියෙන්නේ. එයා ඇවිල්ලා වොෂින් මැෂින් එකේ දොර ඇරලා ඒකට දාලා ඒක වහනවා. ඊට පස්සේ එයාගේ ඇඳේ වුණත් නෙට් එක එයාට හදාගන්න පුළුවන්. නෙට් එක හැබැයි ගැට ගහන්න නෑ. ඒක දාලම තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් ඉතින් මේවා කරලා තියෙනවා. නමුත් නෙට් එක යට කරගන්න එක ඒ වැඩ ටික තනියම කරගන්නවා. ඇඳ හදාගන්න එක. ඊට පස්සේ උදේට නෙට් එකේ මේ ඇඳෙන් නැගිටලා වීල් චෙයාර් එකට නගින එක ඒවා එයා තනියම කරගන්නවා. ඊට පස්සේ උදේට එයාට කියලා තියන්නේ උදේ යාගේ මෝර්නින් රූටින් එක හදලා දීලා තියෙන්නේ. උදේට නැගිට්ටයින් පස්සේ අනිවාර්යෙන් මූණකට හොදගෙන එයා ගෙදර ජනෙල් අරින්න ඕන. ඒතර එයා නැගිටලා ඇඳ ගාව තියෙන එයාගේ ජනේලය අරගන්න එයාගේ කාමරේ. ඒ වගේම සාලේ ජනේලය එයා ගිහලා ඔක්කොම අරිනවා. හවසට එයා තමයි ජනේල් වහන්නේ. එයාට ඒ වගේ වගකීම් පවරලා තියෙන්නේ. ඒකට මූලිකම හේතුව තමයි එයාට වගකීම් පවරන්න තමයි එයාගේ ෆන්ක්ෂනල් ලෙවල් එක වැඩි වෙන්නේ. ඊට අමතරව අම්මගේ බයිපාස් ඔපරේෂන් එක කළා ආපු මුල් දවස්වල අම්මට අතු ගන්නවත් එපා කියලා තිබුණේ. ඉතින් ගෙදර එයා වීල් චෙයාර් එකකින් ඔක්කොම ටික අතු ගන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි හොඳ මට්ටමින් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි ප්‍රමාණයකින් එයා ඒ වැඩ ටික කරනවා. ඉතින් ඇත්තටම ලොකු උදව්වක් අම්මට ඔක්කොම කුණු ටික අතු ගාලා ගෙනල්ලා ගිහින් දානවා. ඒ වගේම ඊට පස්සේ එයාව අපි ওই වෝක් එකේ ඇවිදින්න සාමාන්‍යයෙන් දවසකට පැය 3ක් විතර එයා ඔක ඇවිදිනවා. වෝකින් පාත් එකේ එක දිගට නෙමෙයි සැරින් සැරේ විනාඩි 15 විනාඩි 20 වගේ පොඩි පොඩි මේ ප්‍රමාණ වලින් තමයි ඇවිදින්නේ. විශේෂයෙන් අම්මා වත්තේ වැඩ කරන වෙලාවට අම්මා කියලා තියෙන එයාට එන්න කියලා. එතකොට එයා ඇවිල්ලා ඔකේ ඇවිදිනවා.
ඊට අමතරව වීල්චෙයාර් වෝකර් එකකිනුත් එයා ගේ ඇතුලේ ඇවිදිනවා. හැබැයි කම්මැලි. මොකද එයාලා ස්වභාවයෙන්ම එයාලගේ මානසික මට්ටම වෙනස් වෙනවනේ අසනීප තත්ත්වයත් එක්ක. ඒතකොට කම්මැලි වෙනවා. නමුත් ඉතින් අපි ඒක වෙනස් කරන්න අපි එයාව හැමනිතරම මොටිවේට් කරන්න ඕන. ඔයාට පුළුවන්. ඔයා එන්න ඇවිදින්න අපිත් වැඩ කරනවා. ඔයත් එන්න එළිය වැඩ කරන්න. එහෙම කියලා ඉතින් අපි නිතරම එයාව මොටිවේට් කරලා එළියට ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි එයාගේ හසුරු කුසලතා වැඩි කරන්නේ කියන්නේ ලියන කියන ඒවා වැඩි කරන්න අපි එයාට හැමදාම පිටපත් වීම ලියවනවා. පොඩි දවසේ වෙලාවක් වෙන් කරලා ඒ වෙලාවට පිටපත් ලිවීමක් දෙනවා. ඔයා මේක ලියන්න කියලා. ඇත්තටම කැතයි. මුලින් එයාට හරියට රූලේ අකුරු ලියා ගන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. හරියම කැතට නිකන් එහි මෙහි ගිහපු අකුරු ලිව්වේ. දැන් එයා සාමාන්‍ය මට්ටමට ඒ කියන්නේ එයා හොඳින් ඉන්න කාලේ අකුරු ලියපු විදියට වගේම එයාට අකුරු ලියන්න පුළුවන්. හැබැයි එයාගේ ඇත්තටම ඉස්සරත් අකුරු කැතයි. ඒක වෙනම කතාවක්. නමුත් ඉතින් ඒ ප්‍රමාණයටම අකුරු ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ එයාට කියවනවා. එයාගේ කතන කුසලතාව වැඩි කරන්න එයාට හයියෙන් කියවන්න දෙනවා ඡේද. ඊට පස්සේ එයාට හැබැයි කතන කුසලතා නම් එයාගේ ගොඩක් මේවා වුණා. මොකද එයා පිරිත් එහෙම කියනවා. අර පිරිත් පොත් තියාගෙන ඉතින් ඒක නිසා පිරිත් කියවන ඒවා එහෙම එයා කරනවා. ඊට පස්සේ ඔය මුතු ඇට අහුලන්න, බබළු අහුලන්න, ඒ වගේ පොඩි අර සියුම් කුසලතා වැඩි වෙන වැඩ යට කියලා කෙරෙව්වා අපි. ඒ වගේම ඔය අම්මා ටී-ෂර්ට් යාන් වලින් පාපිසි ගොතනවනේ. ඒ වගේ ඒවයි රෙදි බෝල හදන එක. ඒ කියන්නේ ඒවා කිලෝ ගානට ගේන්නේ ගෙනල්ලා ඒවා දිග ඇරලා රෙදි බෝල හදනවා අපි. ඒ රෙදි බෝල හදන වැඩේ මූලිකවම එයාට තමයි බාර දීලා තියෙන්නේ. එතකොට එයා ඒ වැඩේ කරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි යාගේ හසුරු කුසලතාව වර්ධනය කරන්න උදව් කරනවා. ඇත්තට මම මේ වීඩියෝ එක දැම්මේ ඔයාලගෙත් කවුරු හරි ඒ වගේ ස්නායු ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙකුට මොටිවේෂන් එකක් වෙන විදිහට වීඩියෝ එකක් විදිහට තමයි මම මේක ගෙනාවේ. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහා comment section එකේ comment කරගෙන යන්න, like කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න.